යාළුවනේ මේ තියෙන්නේ බූස්ටර් පම්ප් සිස්ටම් එක. ඒතර මම මේකේ වෙන දේවල් තමයි කෙටියෙන් මම කියලා දෙන්න. මේකෙන් කරන්නේ යාළුවනේ යම්කිසි ප්‍රදේශයක හිතන්නකෝ වෝටර් ප්‍රෙෂර් එක මදි කියලා. එතකොට මෙයා කරන්නේ ඒ මදි ප්‍රදේශයට වෝටර් ප්‍රෙෂර් එක වැඩි කරලා යම්කිසි මට්ටමක එයා ඒ ප්‍රෙෂර් එක මේන්ටේන් කරගෙන යන එක. මේ වගේ සිස්ටම් ගොඩක්ම පාවිච්චි කරන්නේ බිල්ඩින් වලට. මොකද ඒ වගේ මේන් වෝටර් ටැංක් එක තියෙන්නේ බිල්ඩින් එකේ උඩම තට්ටුවේ. ඒ උඩම තට්ටුවේ තියෙනකොට ඒ උඩම තියෙන ඒරියාස් වලට අනිවාර්යෙන් වෝටර් ප්‍රෙෂර් එක අඩු වෙනවා. එතකොට අපි යාළුවනේ අපි බලමු මේකේ පැනල් එක. එතකොට පැනල් එකේ ඔයාලට පේනවා මේ පැනල් එකට අනුව මෙයා හැමතිස්සෙම බාර් දෙකත් 2.2 අතර හැම වෙලාවෙම ප්‍රෙෂර් එක මේන්ටේන් කරගෙන යන්න ඕනේ. ඔයාලට පේනවා දැන් දෙකට ආපු ගමන් ආයෙ මෙයා පම්ප් එක ඔන් වෙලා 2.2ට යනකම් ප්‍රෙෂර් එක වැඩි කර ගන්නවා. මොකද යාළුවනේ දැන් මං ඉන්න බිල්ඩින් එක තට්ටු 10ක් තියෙනවා. එතකොට මේ තට්ටු 10ේ 10 වෙනි තට්ටුවයි 9 වෙනි තට්ටුවයි 8යි 7යි යන ෆ්ලෝස් ටිකට වෝටර් ප්‍රෙෂර් කරලා ඒක මේන්ටේන් කරගෙන යන්නේ මේ බූස්ටර් පම්ප් සිස්ටම් එකෙන්. එතකොට 7න් යට ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකට යනකම් මේ පම්ප් සිස්ටම් එක අපට ඕන වෙන්නේ නැහැ. මොකද ඔයාලා දන්නවා ග්‍රැවිටි ප්‍රෙෂර් එක තියෙනවා. ඒතකොට ග්‍රැවිටි ප්‍රෙෂර් එක හොඳටම ඇති එතනින් යට ෆ්ලෝස් ටිකට වතුර ෆ්ලෝ එකට. ඒකෙදි ඔයාලට පේනවා අපේ මේන් ටැංක් එකෙන් එන මේන් ලයින් එක. ඒතර මේන් ලයින් එක මෙතනින් දෙකකට කැඩෙනවා. එතකොට මේකෙන් එක ලයින් එකක් මෙහෙම යනවා ඔයාලට පේනවා. මෙතනින් ගිහිල්ලා බූස්ටර් පම්ප්ස් වල මේකේ සක්ෂන් සයිඩ් එකට කනෙක්ට් වෙනවා. ඒතර ඩිස්චාර්ජ් ලයින් එකෙන් අවුට් වෙනවා 7 ෆ්ලෝ එක දක්වා. ඒ වගේ මේකේ අනිත් ලයින් එක වල මම ඉස්සෙල්ලා පෙන්නුවේ මෙතන. මේකේ අනිත් ලයින් එක කෙලින්ම යනවා මේක ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකට යනකම්. එතකොට මෙයාගෙන් 7 ෆ්ලෝ එක, 8 ෆ්ලෝ එක, 9 ෆ්ලෝ එක, 10 ෆ්ලෝ එක ඒ ෆ්ලෝස් ටිකට මෙයාගෙන් එතකොට කිසිම සප්ලයි එකක් නැහැ. මෙයා කෙලින්ම යන්නේ 7න් 15ට ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකට යනකම් අවශ්‍ය සප්ලයි එක තමයි එතකොට මෙයාගෙන් දෙන්නේ ග්‍රැවිටි ප්‍රෙෂර් එකෙන්. යාළුවනේ ඔයාලට මෙතන ටැංක් එකක් පේනවා. අපි මේකට කියනවා ඔය මෙතන පේන ටැංක් එක. මේකට අපි කියනවා ප්‍රෙෂර් ටැංක් එකක් කියලා. ඒතර මෙයාගේ ලීටර් 60ක විතර කැපැසිටි එකක් තියෙනවා. වතුර ලීටර් 60ක් විතර මෙයාට ස්ටෝර් කරගන්න පුළුවන්. ඇත්තටම මෙයාගේ කාර්යය තමයි මේ මේන් පම්ප් දෙකට පොඩි සපෝට් එකක් දෙන එක. ඒ කියන්නේ මේන් පම්ප් එක හැම වෙලාවෙම ඔන් කරන්නේ නැතුව වෙන සාමාන්‍යයෙන් පොඩි ඩ්‍රොප්ස් අරයාගේ තියෙන වතුර වලින් එයා ඒ වතුර ෆීඩ් කරලා ඒ පොඩි ඩ්‍රොප්ස් එයා ෆිල් කරලා මේ මේන් මෝටර්ස් දෙක හැම වෙලාවෙම ඔන් වෙන එක එයා අඩු කරනවා. හිතන්නකෝ දැන් රෑ 12ට වගේ ගොඩක් කට්ටිය වතුර පාවිච්චි කරනවා අඩුයිනේ. ඒ වෙලාවක කවුරු හරි ටැප් එකක් දෙකක් කැරියොත් එහෙම පොඩි ප්‍රෙෂර් ඩ්‍රොප් එකක් එතන එනවා යාළුවනේ. එතකොට ඒ ප්‍රෙෂර් ඩ්‍රොප් එක මෙයාගේ තියෙන වතුර මේ ලයින් එක දිගේ ඔයාලට පේනවා. මේක ඇවිල්ලා කෙලිම කනෙක්ට් වෙන්නේ මේ මෝටර්ස් දෙකේ ඩිස්චාර්ජ් ලයින් එකට මේ. එතකොට ඩිස්චාර්ජ් ලයින් එකට කනෙක්ට් වෙන්නේ. ඒතර මෙයාගේ ඒ වතුර මෙයා ෆීඩ් කරලා ඒ වෙන පොඩි ප්‍රෙෂර් ඩ්‍රොප් එක මෙයා ෆිල් කරනවා. ඊට පස්සේ එයාගේ වතුර ඉවරුනහම මේ මේන් පම්ප් දෙක ඔන් වෙන ටයිම් එකක් කියනවනේ. ඊට පස්සේ මේන් පම්ප් දෙක ආයේ ඔන් වෙන ටයිම් එක මෙතනින් මේ ඩිස්චාර්ජ් ලයින් එකෙම මෙයා ආයේ ඒ ටැංක් එකත් ෆිල් කරගන්නවා ඒ එක්කම. මෙතනින් මේන් ප්‍රෙෂර් ඩ්‍රොප් එකත් මේන් පම්ප් දෙකෙන් ෆිල් කරන අතරම මෙයාගෙන් ආයෙත් මේ ලයින් එක හරහා අර එම්ටි වුණ ටැංක් එක ආයෙ ෆිල් කරගන්නවා. එතකොට ඒ විදිහට තමයි යාළුවනේ සාමාන්‍ය මේ බූස්ටර් පම්ප් සිස්ටම් එක වැඩ කරන්නේ. ඉතින් යාළුවනේ thank you වෙනවා ඔයාලා වීඩියෝ එක බැලුවට. ඔයාලා මොන හරි දෙයක් ඉගෙන ගත්තා නම් like එකක් දාන්න, comment එකක් දාන්න, මගේ channel එක subscribe කරන්න. එහෙනම් ඔයාලගේ time එක අරගෙන බැලුවට thank you.